කාවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ. එහෙමද ඉතින් ආදරේ කියලා තමයි ආදරේ අපි හන්දා මෙරි මෙරි ගිනි හංගා කුසයට නින්දා ඉවස ගන්නේ රන් ඉරුසේ මමා වෙලා ගැමුණු නිසා දරා ගන්න බැරි කඳුළුනා. දිවියම වාගේ දිය කර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ කොමේ මේ මනුලෝකේ සුරිඳුනි මගේ දෙවියොත් මගේ ආදර තාත්තයි අපුගේ විනා අරුපේ විනා උතුරන තාත්තා ඉම වැටිලා බැතිලා දිනෙමි මගේ බුදු තාත්තා. දිව රෑ දෙකේ බෙලිලා සුවේ සෙනසීම දන් දී ඔබේ දරුවන් නිසා විඳිනා සොවේ දෙවියන්ද පුදුමෙන් මේ සංසාරේ පින් බැස්සාවේ වඳිමි සැමදා රජුනේ පපුගේ විනා දරුපේ විනා උතුරන තාත්තා ඉම වැටිලා වඳිනෙමි මගේ බුදු තාත්තා පපුගේ විනා දරුපේ විනා උතුරන තාත්තා ඉම වැටිලා වඳිනෙමි මගේ බුදු තාත්තා. සිතුසේ නුඹී සිතුසේ නොකා දරුවන්ට දුන්නා සුවේ බෝසත් ගුණේ පුරනා නිසා නිවනින්ම සැනසුම් ලැබේ මේ සංසාරේ පින් බස්සාවේ වඳිමි සැමදා රජුනේ දිවියම වාගේ දිය කර ප්‍රාණේ දුකසේ දිවි ගෙවන්නේ කොමෙයි මේ මනෝලෝකේ සුරිඳුනි මගේ දෙවියොත් මගේ ආදර තාත්තයි පපුගේ විනා දරුපේ විනා උතුරන තාත්තා ඉම වැටිලා වඳිනෙමි මගේ බුදු තාත්තා පපුගේ විනා දරුපේ විනා උතුරන තාත්තා ඉම වැටිලා වඳිනෙමි මගේ බුදු තාත්තා. අද සුපුරුදු පරිදි රිද්ම රාත්‍රියත් එක්ක තමයි අපි මේ ඔබ සියලු දෙනා එකතු වෙන්න යන්නේ. අද රිද්ම රාත්‍රිය වෙනස්ම මුහුණුහරකින් තමයි ඔබේ ආලින්දයට අපි අරගෙන යන්නේ. ආදරේ උත්තරීතරම තැන තමයි අම්මයි තාත්තයි කියලා කියන්නේ. මම හිතන්නේ අම්මා ගැන ගුණ ගීත විශාල සංඛ්‍යාවක් රචනා වුණත් ගායනය වුණත් තාත්තා ගැන මම හිතන්නේ ලියවිච්ච ගායනා වෙච්ච ගීත බොහොම සුළු ප්‍රමාණයයි. අසංග පියමන්ත මහත්මයා කියනවා අහස උසට මව් ගුණ ගැව්වේ ඔබ අමතක කරනුවේ පියාණනි.
අහස උසටම වුණ ගැව්වත් ඔබ අමතක කරලා නැහැ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අපිට අමතක කරන්න බැරි චරිතයක් තමයි අපේ තාත්තා කියලා කියන්නේ. තාත්තගේ ආදරය මං හිතන්නේ ඒක කියන්න බෑ මෙච්චරයි කියලා. අම්මගේ ආදරය වගේම තාත්තගේ ආදරය පොළොව යටට ඔබ ගැඹුරුයි පියාණනි. එච්චරටම ගැඹුරුයි තාත්තගේ ආදරය. හැබැයි තාත්තා කිසිම වෙලාවක ඒ ආදරය තමන්ගේ දරුවන්ට මෙච්චරයි කියලා පෙන්වුවේ නැහැ. ඒක තමන්ගේ පපු ගැබේ තමයි හංගගෙන හිටියේ. ඉතින් අද මේ ඊටමත් අද මේ සුන්දර අවස්ථාවට සංවේදී මේ වැඩසටහනට අපි සම්බන්ධ කරගන්නවා ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කරපු ඒ වගේම ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ ප්‍රවීණ ගුරුවරයෙකු ලෙස කටයුතු කරපු PRB උදයනන්ද ගුරුතුමා අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම අද මේ වැඩසටහනත් එක්ක එකතු වෙනවා එතුමාගේ දයාබර පුත් ත්‍රිසිංහල මධ්‍ය මහාවිද්‍යාලයේම වාණිජ්‍ය අංශයෙන් අධ්‍යාපනය හදාරන PRB උවිඳු නිර්මාල් පුතුණුවන් අපි පුතාවත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මේ අපේ රිද්ම රාත්‍රිය වෙනුවෙන් අද දිනේ සුපුරුදු පරිදි සංගීතයෙන් අපිට විශාල මෙහෙවරක් ඉටු කරනවා සුපර් එලියන්ස් සංගීත කණ්ඩායමේ ප්‍රවීණ වාදකයෙකු ලෙස කටයුතු කරන ජනිත් නදුෂාන් ඉතාමත් ආදරෙන් රිද්ම රාත්‍රිය වෙනුවෙන් පිළිගන්නවා. ඉතින් අද අපිට කතා කරලා නිම කරන්න බැරි මේ ಗುಣ මෙච්චරයි කියලා අවසන් කරන්න බැරි මාතෘකාවක් තමයි තාත්තා කියලා කියන්නේ. තාත්තා කියලා කිව්වම මට එකපාරටම මතක් වෙන්නේ මගේ ආදරණීය පියාණන් තාත්තා. ඉතින් මේ තාත්තගේ ආදරය හංගගෙන තමයි තාත්තා කටයුතු කරන්නේ. ඉතින් මේ ඊටමත් අනගි මේ වැඩසටහන වෙනුවෙන් අපේ සම්බන්ධ වෙච්ච උදේනන්ද මහත්මයාගෙන් අපි ඉස්සෙල්ලම පොඩ්ඩක් අහලා බලමු. මම ආදරයට කතා කරන්නේ උදේනන්ද අයියා කියලා. උදේනන්ද අයියේ ඔයාට මොකද්ද ඔයාගේ ජීවිතේ ඔයාගේ ජීවිත කාලේ ඔයාට තාත්තා ගැන දැන් ඔයා තාත්තා කෙනෙක්. ඒ වගේම තාත්තා ගැන ඔයාට දැනෙන අදහස, සෙනෙහස, ඒ ආදරණීය ඔයාගේ වචනෙන් පොඩ්ඩක් කියන්නකෝ. අපේ මේ බලාගෙන ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන්ට. මුලින්ම ඉතින් මම කියන්න කැමති මේ මොහොතේ තාත්තා මං ගාව හිටියනම් කියලා. ඒ තරමට මම මගේ තාත්තට හරිම ආදරෙයි. කිව්වා වගේම අපේ තාත්තා උනත් ඕනම කෙනෙකුගේ තාත්තා කෙනෙක් දරුවන්ට හුඟක් ආදරය කරනවා. ඒ වගේම මගේ තාත්තත් මට හුඟක්ම ආදරය කළා කියලා මට හොඳටම විශ්වාසයි. ඒක මම පැහැදිලිවම තේරුම් ගන්න තියෙනවා. මට කියන්න තියෙන්නේ එච්චරයි. ඔව් දේනන්දයි. ඇත්තටම තාත්තා ගැන ඔයා තාත්තත් එක්ක ගත කරපු ඒ කාලය තුල තාත්තා ගැන ඔයාගේ හදවතට දැනුණු සංවේදීම අවස්ථාවක් මං හිතන්නේ ඔයාට තාත්තට කියන්න බැරි වෙච්ච දෙයක්. හැම කෙනෙකුටම සමහර දේවල් තියෙනවා වචන වලට පෙරලන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. මං හිතන්නේ උදේනන්ද අයියටත් තමන්ගේ තාත්තට තමන්ගේ හදවතේ තිබ්බ ආදරය තාත්තත් ආදරය හංගගෙන ළමයින්ට ඒක ආදරය නොපෙන්නගෙන මහා මෙරක් තරම් මහා පර්වතයක් තරම් ආරක්ෂාව රැකවරණය ලබා දෙමින් ඒ ආදරය කරපු ඒ තාත්තට කියන්න බැරි වෙච්ච දෙයක් උදේනන්ද අයියගේ හිත තුල කැකෑරිමින් තියෙනවා නම් මෙන්න අවස්ථාව ඔයාට ඒ ගැන කියන්න. එහෙම කියලා විශේෂයක් නම් මට කියන්න බෑ. මට කියන්න පුළුවන් එක දෙයක් තාත්තා යන්න හදන අවසාන මොහොතේ මම හිටියේ මම මගදී තමයි දැක්කේ තාත්තව අරගෙන එනවා. මම මගදී වාහනේ මම නවත්තගෙන මමත් අරගෙන ගියා. මමත් අරගෙන ගිහිල්ලා එතනදී ආරෝග්‍ය ශාලාව තුල තාත්තාට කරපු ඒ සැත්කම් දිහා බලාගෙන මමත් හිටියා.
තාත්තා මගේ දිහා බලාගෙන මොනවදෝ කියන්න හදනවා වගේ මට තේරුණා. පස්සේ බැරිම තැන මම දැනගත්තා දැන් තාත්තා නැති වෙන්න හදන මොහොතක් කියලා. නැති වෙන්න හදන මොහොතට ටික වෙලාවකට කලින් මට කතා කරලා යමක් කිව්වා. ඉතින් මම ඒ දේ තාත්තට කිව්වා මම තාත්තේ අනිවාර්යයෙන් මේ දේ ඉෂ්ට කරනවා කියලා. ඉතින් තාත්තා ඊපස්සේ සමුගත්තා මගෙන්. සමු අරගෙන සියලු වැඩ කටයුතු අවසන් කරලා මම ඒ තාත්තා කියපු මේ දේ ඉෂ්ට කරා. උදේනන්දයි ඒ තාත්තා ඒ අවසන් මොහොතේ ඔයාගෙන් වගේම මේ මිහිතලයේ මේ ලෝකේ සමුගත්ත ඒ ඊටමත් කනගාටුදායක සංවේදී මොහොතේ ඔයාට කියපු දේ කියන්න පුළුවන් දෙයක්ද බැරි දෙයක්ද? කියන්න බැරි තත්ත්වයක් නෑ. මොකද මගේ ආදර නංගි මගේ නංගි කෙනෙක් සමග යාළුවෙක් තියා. ඒකට කිසිසේත්ම කැමතුනේ නැහැ කිසිම කෙනෙක්. නමුත් ඒ සම්බන්ධේ අයින් කරෙත් නැහැ. තාත්තා අවසාන මොහොතේ සමුගන්න හදන මොහොතේ මට කතා කරලා කිව්වා පුතේ මේ දේ මල්ලිත් එක්ක එකතු වෙලා කරලා ඉවර කරන්න කියලා. ඊට පස්සේ මම ඒ දේ කරේ. ඉතින් ඒක තමයි තාත්තලා තමන්ගේ ආදරය හංගගෙන හිටපු සංවේදීම අවස්ථාවක් තමයි මං හිතන්නේ ඒක. මං හිතන්නේ නංගි දැන් නංගි කොහෙද ඉන්නේ? දැන් මාතලේ ඉන්නේ. මාතලේ. මං හිතන්නේ නංගි උදේනන්ද අයියාගේ දයාබර නැගණිය නංගි මේ වැඩසටහන බලනවා නම් ඊටමත් සංවේදී අවස්ථාවක් වෙයි. මං හිතන්නේ තාත්තගේ ආදරේ වැඩි හින්දම තමයි සමහරට මොනියම් හේතුවක් හොයින්දා ඒක වළක්වන්න උත්සාහ කරන්නේ. නමුත් තාත්තට දැනෙන්නේ නැති අවසාන වේලාවේදී මේ ආදරය, එයාගේ ආසාව මම අවසාන මොහොතේදී හරි ඉෂ්ට කරලා දෙන්න ඒ පුතාට ඒ ගැන කියන්නේ. ඉතින් තාත්තලා කියන්නේ එහෙම තමයි. මේ හැමෝගෙම දැන් මං හිතන්නේ උවිඳුගෙත් හිතේ ඇති මේ තාත්තා ගැන ගොඩක් දහසකුත් කියන්න ඒ අදහස්. මොකද තරුණ වයසේ පසු වෙන කෙනෙක් විදියට තාත්තලා ඒ තරුණ වයස ගත කරලා දැන් ආපු කෙනෙක් විදියට තාත්තගේ අදහස ප්‍රකාශ කරා. ඒ වගේම උවිඳුගෙත් ඇති මේ තාත්තා ගැන දැන් අද තාත්තා ඉන්නවා උවිඳුත් එක්ක. මං හිතන්නේ තාත්තගේ ආදරය උවිඳුට ගොඩක් දැනෙනවා ඇති. උවිඳුගේ පස්සෙන් හෙවණැල්ලක් වගේ පර්වතයක් වගේ තාත්තා ඉන්නවා ඇති. උවිඳු වාසනාවන්තයි එක පැත්තකින්. තාත්තා ගැන තාත්තා ජීවමානව ඔයත් එක්ක ඉන්න මොහොතේ තාත්තා ගැන එකම වේදිකාවක එකම තැනක මගේ වම් පැත්තෙන් උවිඳු ඉන්නවා දකුණු පැත්තෙන් තාත්තා ඉන්නවා. උවිඳුගේ දකුණු පැත්තෙන් තාත්තා උවිඳුගේ දකුණු පැත්තෙන් තාත්තව වාඩි කරගෙන තාත්තා ඉස්සරහා තියාගෙන උවිඳුට තාත්තා ගැන කියන්න වටිනාම වචන ටිකක් තියෙනවා නම් අන්න ඒක කියන්න අවස්ථාවක් දෙනවා උවිඳුට. කියන්න දෙන්නේ ඉතින් ආදරේ කියලා තමයි. ආදරේ. උවිඳුට මේ මෙච්චර දවසක් තාත්තා වෙනුවෙන් කියන්න බැරි වෙච්ච මොනවා හරි ආදරණීය වදන් පෙළක් තියෙනවද? මොනවා හරි දෙයක් තාත්තේ මම මේ මෙන්න මේ දේ මෙහෙමයි තාත්තේ කියලා මේ අවස්ථාවක් කරගන්න උවිඳු ඒක. පුතෙක් විදියට පුතාගේ ආදරය තාත්තට කියන්න. හරි අපි එහෙමනම් උවිඳුට දැන් කොතනින් පටන් අරන් කොතනින් අවසන් කරන්නද කියලා මං හිතන්නේ උවිඳුගේ හදවත දැන් දෝලණය වෙනවා ඇති. හදවතට එන සිතුවිලි මෙච්චරයි කියලා නවත්තන්න බැරුව ඇති. තාත්තා කෙනෙකුට පුතෙකුට තාත්තා කෙනෙකුටත් ඒ තියෙන ආදරය මං හිතන්නේ මේක සසර බැඳීමක්. මේ අපි මේ ජීවත් වෙන මේ ගමන අපි මේ ජීවත් වෙන්නේ අපේ සංසාර බැඳීමක් සංසාරේ ගනුදෙනුවක් එක්ක. මං හිතන්නේ ආත්ම කීයක් අපි පුතාලා තාත්තලා විදියට තාත්තලා පුතාලා විදියට මොන සම්බන්ධතාවත් එක්ක අපේ මේ සසරේ එන්නේ නැති. මං කැමති උවිඳුගෙන් අහන්න උවිඳු දැන් අද තාත්තා ගැන උවිඳු ආසාවෙන්ම කියන්න බලාපොරොත්තු වෙන ගීතේ මොකද්ද?
ගැන හමාර බණවර කියලා සින්දුවක් තියෙනවා. ඒ සින්දුව කියන්නේ ඔව් හමාර බණවර. හමාර බණවර කියලා කියන්නේ මං හිතන්නේ ඒකේ වචන ටිකක් මං මතක් කරන්නම්. සෝභා දහමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ. මං හිතන්නේ මේ ගීතය ඇතුලේ ඉන්නේ වින්දු තාත්තා. තාත්තගේ මහා මෙරක් තරම් ඒ හංගප හිටපු ආදරය තමයි මේ ගීතයේ සඳහන් වෙන්නේ. නේද? රවි රොයිස්ටර් තමයි මේකේ ගායනය කරන්නේ. ඉරේෂා හේමමාලි තමයි මේ පදවැල් ටික ලියලා තියෙන්නේ. එතකොට මේකේ විශේෂත්වය තමයි රවි රොයිස්ටර් තමයි මේකේ සංගීතයත් කරලා තියෙන්නේ. එහෙනම් අපි අපේ ආදරණීය ප්‍රේක්ෂකයෝ බලාගෙන ඇති මේ තාත්තා ගැන ලියවිච්ච මේ වටිනාම ගීතය අද උවිඳුගේ කටහඬින් අහන්න. එහෙනම් අපි උවිඳු අපි එක ගායනා කළා. පුරුදු පාරෙම අදත් යනවා ඊත් වින ගමනක් පුතේ උගත් අය මගේ පස්සේ එනවා තනිව කාවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ උගත් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇතියත් උගත් බරනම් බිමින් තියපන් රිදෙනවා ඇතියත් කන්ද පාමුල සෝන හුරුනේ දන්නවාමන් මයේ පුතේ මගේ තනියට තවත් අය ඇති අඳුරගන්නම් හෙට සෝබාදාමට අවනතයි මං ඉතින් යන්නම් ගොම්මනේ යන ගමන් මේ බේත් තුන්දුව අරන් පලයන් යන ගමන් මේ බේත් තුන්දුව අරන් පලයන් යන ගමන් මේ බෙහෙත් තුණ්ඩුව අරන් ඵලයන් අම්මගේ. ඇත්තටම උදේනන්ද අයියේ ඊටමත් සංවේදී අවස්ථාවක් මම හිතන්නේ. ඔයා මේ අවස්ථාව ඇත්තටම මේ ආදරය මේ පුතා මේ ගීතේ ගායනා කරනකොට මම හිතන්නේ තාත්තෙක් විදියට ඔයාගේ හිත තුල හංගගෙන ඉන්න තවමත් ප්‍රකාශ නොකරපු ආදරය ඔයාට
ඇත්තටම සමහරලාට හිතෙනවා ඇති මම මේ ආදරේ ප්‍රකාශ කරලා ඉවර කරා නම් හොඳයි කියලා. ඒ කියන්නේ මේ තාත්තා මේ උරේෂා හේමමාලි මේක ලියලා තියෙන්නේ මේ තාත්තගේ ආදරය මේ සබහා දහමට අවනතයි. මේ සබහා දහමට අවනත වෙලා මේ අවසන් ගමන මේ මොහොත අපි හැමෝම යන්න ඕන. මේ යන මොහොතේ තාත්තා පුතා ගැන තාත්තා හිතන්නේ මොකද්ද? මගේ බර උඹට වැඩි නම් රිදෙනවා නම් බිමින් තියපන්. එහෙම තමයි තාත්තලා හිතන්නේ. මොකද මමත් තාත්තා කෙනෙක් විදියට මේක ඇත්තටම මේ වැඩසටහන මේ අද ඉම රිද්ම රාත්‍රිය මම හිතන්නේ මමත් ආසම කරන මාතෘකාවක් ඔස්සේ තමයි අද මේ ගලාගෙන යන්නේ. මම මේ මාතෘකාවට හරිම ආදරය කරනවා. මම හිතන්නේ ගෙදර ඉඳලා බලන් ඉන්න අපේ දහසකුත් ප්‍රේක්ෂකයෝ දුවලා පුතාලා අම්මලා තාත්තලා හැම කෙනෙක්ම අම්මා තාත්තා කෙනෙක් වෙන්න කලින් තමන්ටත් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ආදරය රැකවරණය මේ සෙනෙහස ලැබිලා තියෙනවා. ඉතින් මේ හැමෝම අත්විඳින අත් විඳපු අත් දකින මාතෘකාවක් සංවේදී පුවතක් තමයි ඉතින් මේක. ඉතින් ඒ හින්දා උදේනන්දයි මේ පුතා මේ ගීතේ ගායනා කරනකොට ඔයාට මොකද්ද දැනෙච්ච හැඟීම? ඇත්තටම මේ ගීතය මම මීට කලින් අහලා තිබුණා වුණත් පුතාගේ ගායනයෙන් තමයි මම හොඳටම මේ ගීතය ගැන දැනගත්තේ. ඒ අහන හැම අවස්ථාවකම මගේ ඇස් දෙකේ කඳුළු එනවා. ඒ වගේම හරිම ලස්සනට මගේ පුතා ඒ ගීතය ගායනා කරනවා. මම මගේ ආඩම්බරයේ වැඩිකමට මම මේක බොහෝ අයට යවලා තියෙනවා මේක බලන්න. බලලා මම මෙයා කියනවා මට ආයෙ කෝල් කරන්න එපා කියලා. මම කෝල් කරලා එයාගේ ප්‍රතිචාර ගන්නවා. ඒ තරමටම මම සතුටුයි. කියන එක තමයි මට කියන්න උනා. හරිම ආසයි පුතාගේ සින්දුවට. ඉතින් ඇත්තටම ඊටමත් අනුවේදනීය සංවේදී කතා පොතක්. ඉතින් අපි තව සුළු වෙලාවක් මේ ගීතය ගැන අපි පොඩි අවස්ථාවක් අපි අරගෙන ඊටමත් සංවේදී ගීතයක් නිසා ඊටමත් ලස්සන මේ හැම වචනයක් පාසාම තියෙන තාත්තගේ ආදරය. නේද විද? උවින්දු මොකද්ද මේ ගීතය ගැන උවින්දුට දැනෙන දේ? සින්දුවේ තියෙන අවසානටම යන ගමන් මේ බෙහෙත් තුණ්ඩුව අරන් ඵලයන් අම්මගේ කියලා. ඔව්. ඉතින් මේ තාත්තා යන අවසාන ගමනේ කියන්නේ තමන්ගේ අම්මව රැක්ගන්නයි කියලා. තමන්ගේ අම්මව ආරක්ෂා කරගන්න අම්මගේ බෙහෙත් තුණ්ඩුව අනිවාර්යයෙන්ම අම්මට ගිහින් දෙන්නේ කියලා. මං උවින්දු මේකට තව චූටි දෙයක් එකතු කරනවා. මම මේ දන්න සිද්ධියක්. ඒ වගේම අපේ උදේනන්ද අයියා කිව්වා උදේනන්ද අයියාගේ තාත්තා අවසාන වශයෙන් උදේනන්ද අයියට කියපු යම් කිසි දෙයක් තිබුණා කියලා. ඒක එයා ඉෂ්ට කරා. ඒ වගේම මම දන්නවා පහුගිය දවසක ඔයාගේ තාත්තා මං හිතන්නේ හැමෝම හිතන්නේ නැති තාත්තා මේ ලෝකේ හැරලා ගියා කියලා. මං හිතන්නේ අවස්ථාවේදී උවින්දු ගොඩක් සංවේදී වෙන්නේ නැති අවස්ථාව මම දන්න විදියට. ඒ අවස්ථාවේදී උවින්දුට මොකද්ද හිතුනේ? හැමෝම හිතුවේ තාත්තා මේ ලෝකේ හැර ගියා කියලා, හැර යනවා කියලා. ඒ අවස්ථාවේදී උවින්දුට මොකද්ද හිතුනේ? අද උවින්දුගේ දැස් ඉස්සරහා තාත්තා ඉන්නවා ජීවතුන් අතර. හැබැයි එදා ඒ අවස්ථාව මොන වගේ තත්ත්වයක්ද මොන විදියටද උවින්දුට දැනුනේ? මම හිතුවේ මං කරමු මොකක් හරි පිනක් තියනවා නම් ඒ පින මාර්ගයෙන් තාත්තව අනිවාර්යයෙන්ම ජීවත් කරවලා දෙන්නේ කියලා.
ඉතින් මේ මොන දේ වුණත් අම්මට තනි වෙන්න දෙන්නේ නැහැ. අම්මෝ අනිවාර්යෙන් තනි වෙන්නේ නැති වෙන්න අම්මෝ අනිවාර්යෙන්ම මම බලා ගන්නවා. තාත්තා නැති වුණත් ඒ වෙලාවේ. ඔව් තාත්තගෙත් එකම හීනේ බලාපොරොත්තු ආදරය තමන්ගේ අම්මා. අම්මටත් ඒ වගේම ආදරය කියලා විඳු දන්නවා. මමත් විඳු ඒ තත්ත්වේ මොන දුන්න හැබැයි මට ඔයාට ලැබුණු වරප්‍රසාදයේ අවස්ථාව ලැබුණේ නැහැ. මගේ තාත්තත් මගේ දෝතේ මගේ අත මගේ පපුවට තාත්තා හිර කරගෙන තමයි තාත්තා අවසන් ගමන් ගියේ. එතකොට මට අවුරුදු 18යි. සමහරට විඳුත් ඒ වයස තමයි. හැබැයි සබහා දහම උවිඳුරු තව එක් අවස්ථාවක් දුන්නා. මෙන්න ඔයාගේ තාත්තා ඔයාට කරන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් අන්න ඒ දේත් උවිඳු තාත්තා වෙනුවෙන් කරන්න අවස්ථාවක් කියලා උවිඳුට ඒ අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ඉතින් උවිඳුට මේ සමාජයට උවිඳුගේ යාළුවෝ බලන් ඇති මේ ගීතයත් එක්ක අපි මේ ගීතය අවසන් කරන්න යන්නේ හින්දා මේ ගීතයට ආදරය කරන උවිඳු වගේම මේ විශාල ජනතාව මං හැම තැනකම මේ ගීතය සාමාන්‍යයෙන් මලගෙදරක පවා මේ ගීතය ඇහෙන්නේ නැති අවස්ථාවක් හොයාගන්න අමාරුයි. එච්චරටම මේ ගීතය මේ මිනිස්සු අතර බද්ධ වෙලා මේ මිනිස්සු අතරට ගිය ගීතයක්. ඉතින් ඒකට අපි ඔක්කොමලා ආදරය කරනවා. මොකද්ද උවිඳුගේ යාළුවන්ට උවිඳුගේ සහෝදර වැඩිහිටි ඕනම කෙනෙකුට උවිඳට මේ ගීතය හා සම්බන්ධ වෙච්ච දේත් එක්ක තාත්තා ගැන උවිඳුට කියන්න තියෙන වචන. ඒතර මේ වගේ ගීත තමයි එන්න ඕන සමාජයට. ආ. දැන් අද කාලේ තියෙන ගීතත් එක්ක බලුවම මේ ගීතේ අතර දරුවෙක් තුනත් අහන්න පුළුවන් හොඳට හදලා තියෙනවා රවි රෝස්ටර් සර්. ආ. ඉතින් කියන්න තියෙන්නේ හැමෝටම ඉන්න කල් තමන්ගේ අම්මා තාත්තත් එක්ක හොඳින් ඉන්නේ කියලා. මම මේ ඒගොල්ලන් ආරක්ෂා කරන්නයි කියලා තමයි කියන්නේ. ඔව් හරි. එහෙමනම් අපි පුතාගේ ඒ ආදරණීය වදන් පෙළත් එක්ක අපි යනවා තාත්තා ගාවට. තාත්තට මොනවා හරි දෙයක් තව මේකට එකතු කරන්න තියනවාද? මේ ආදරණීය මේ සංවේදී අවස්ථාවේ මේ තාත්තගේ මේ හැඟීම මේ තාත්තා දැන් අද උදේනන්ද අයියා ඒ අවස්ථාවට මුහුණ දුන්නා. බහුතරයක් අය හිතන් හිටියේ ඇත්තටම ඔයා මේ ලෝකෙන් සමුගත්තා කියලා. එච්චරටම ඒ අවස්ථාව සංවේදී වුණා. නමුත් සබහා දහම ඔයාට තව අවස්ථාවක් දීලා තියෙනවා. ඔයාගේ දරුවොත් එක්ක, දයාබර බිරිඳත් එක්ක ඒ අයට කරන්න බැරි වෙච්ච යම් කිසි දෙයක් තියෙනවා. තව ඒකත් තව ටිකක් කරන්න සහ මේ සමාජයත් එක්ක ජීවත් වෙන්න. ඒක මං හිතන්නේ ඔයා ආදරණීය මිනිස්සෙක් මේ සමාජයට. අපි දන්න විදියට අපි අද ඔයාව මේ වේදිකා අද මැදිරියට කැඳවන්න එක හේතුවක් තමයි කලාවට ගොඩක් ආදරය කරනවා. තාත් මේ යුග වශයෙන් කලාවත් එක්ක මිනිස්සු බද්ධ වෙනවා. මේ සංගීතය කියලා කියන්නේ මහා පුදුමාකාර දෙයක්. තාත්තගෙන් පුතාට පුතාගෙන් එයාගේ එහෙම પરම්පරා ගානක් මේක බද්ධ වෙලා එනවා. හැබැයි මේ සංගීතය හැමෝම සංගීතයට ආදරය කරන්නේත් නැහැ. එහෙම ආදරය කරන්නේ බොහොම සුළු පිරිසක්. සංගීතය දැන් ඇත්තටම අපි අහනව නෙවෙයිනේ ඇහෙනවා. දැන් සින්දු අහනව නෙවෙයි ඇහෙනවා. හැබැයි මේ වගේ කලාවට ආදරය කරන පිරිස බොහොම අඩුයි. මොකද්ද උදේනන්ද අයියට මේ ගීතයත් එක්ක මේ සමාජයට ඔයා විඳපු ඒ පසුගිය කාල සීමාව තුළ ඒ මුහුණ දීපු අවස්ථාත් එක්ක මේ සමාජයට මේ අද අපේ ගෙදර ඉඳන් ආලින්දේ ඉඳලා බලන් ඉන්න අයට එක පැත්තකින් මං හිතන්නේ මේ ත්‍රිකුණාමලේ අස්සක් මුල්ලක් නැර උදේනන්ද සර් කිව්වම දන්නේ නැති කෙනෙක් නැහැ. ඔයාගෙන් ගුරුහරුකම් ලැබපු ඕදන් ලැබපු දහසක් මේ ත්‍රිකුණාමලේ දුවදරුවෝ නැති. මේ දුවදරුවන් බලාගෙන නැති උදේනන්ද සර්ගෙන් සමහරට මේ බහුතරයක් අය දන්නේ නැතුව ඇති ඔයා මේ වගේ ඉරණමකට මුහුණ දුන්නා කියලා.
මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? තවත් පියවරුන්ට, තවත් දුවා දරුවන්ට. කිව්වා වගේ බහුතරයක් නොදන්නේ නැහැ. බහුතරයක්ම දන්නවා මට සිදුවෙච්ච දේ. ඉතින් ඇත්තම කියනවා නම් ඒ දේ තුලින් මමවත් හිතුවේ නෑ මම ජීවත් වෙනවා කියලා. මම මරනවා කියලා මට හොඳටම විශ්වාසයි. මගේ මරණයත් එක්ක ඉතින් හිටියේ මගේ මේ පුතා නෙවෙයි, මේ පුතා ළඟින් හිටියේ නෑ, ලොකු පුතා තමයි ළඟින් හිටලා තියෙන්නේ. ඔව්. නමුත් මට දැනගන්න ලැබුණ විදියට මේ පුතාට කිසිම දෙයක් කියා ගන්න බැරිව එයා එක තැනටම වෙලා බොළු වෙලා හිටියේ කියලා තමයි මට ඒ ළඟ හිටපු දොස්තරවරු පැවසුවේ. ඒකත් පැවසුවේ සතියකට විතර පසුව තමයි මම මෙලොව සිහිය ඇවිල්ලා මට දැනගන්න ලැබුණේ සියල්ලම. ඉතින් මම එදා ඉඳලම කියපු දෙයක් තමයි උගන්වන කාලේ මගේ දරුවන්ට උගන්වමින් ඉන්නකොට මම කියලා තියෙනවා මම වයස අවුරුදු 87ක් කරගෙන ඉන්නවා කියලා. නමුත් එදා කොහොම හරි මට යන්න උනේ 60න්. ගියේ නැහැ. මම හිතනවා 87ක් මං ඉන්නවා කියලා. ඉතින් ඒ දේ කරන්න ඒ ආවස ගෙනියන්න මම කිසියම් වැඩ පිළිවෙලක් අනුගමනය කර මොකද මම කරපු යම් ක්‍රියාපිළිවෙල පොඩ්ඩක් වෙනස් කරමින් තමයි නැවත මම යන්න පටන් ගන්න මේ ගමන. ඉතින් මම මේ දරුවන්ට කියන්නේ තමන්ගේ අම්මා තාත්තා හොඳින් රැකබලාගෙන ඉන්න. එච්චර තමයි මට කියන්නේ. තව එක දෙයක් මම අහන උදේනන්දයගෙන්. එදා ජීවිතෙන් සමුගන්න වුණා නම් අද ජීවත් වෙනවා. දැන් උදේනන්දය කියන විදිහට අවුරුදු 87ක් තව අවුරුදු 27ක් ඔයාට සබහා දහම මේ විශ්වය ආයුෂ දීලා තියෙනවා. තව 27ක් ඉස්සරහට. එදා 60න් ජීවිතෙන් සමුගන්න වුණා නම් මොකද්ද ඔයාට හිතෙන්නේ? ඔයාගේ මොනවා හරි මගහැරුණු දෙයක් තිබුණාද? තියෙනවද? ඇත්තටම මගහැරුණු දෙයක් එදා තියෙනවා. එදා නෙවෙයි මේ වෙනකොටත් දැන් තියෙනවා. මම ඒ දේත් කොහොම හරි ඒට අනිත් දිනකොට මේකත් හරි ගස්සනවා. මොකද විශේෂයෙන්ම මගහැරුණු දෙයකට කියලා කියන්නේ මම දැන් ලබා ගන්නා විශ්‍රාම වැටුප පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ කියන්නේ ගැටලු කියන්නේ මේ කරපු නැති දෙයක් තියෙනවා. ඒ කරපු නැති දේ තුලින් මම නැති වුණා නම් මගේ විශ්‍රාම වැටුප මගේ නෝන්ට ලබා ගන්න බැරි වෙනවා. ඉතින් මම මේක හදන්න තාමත් මේ උත්සාහ කරනවා. දැන් 63ක් වෙලා. නමුත් මම ඊට කලින් කොහොම හරි ඒක වැරදි දේවල් නිවැරදි කරලා ඒ අකුතිපත් සියල්ලම සම්පූර්ණ කරලා නැවත යාට වෙනවට මම ලබා දීලා කවදා හරි නැති වුණොත් විශ්‍රාමයට ඔය අනාගතයේදී යාට ලබා ගැනීමට කටයුතු කරනවා. අපි අද ඉම රිද්ම රාත්‍රිය තුලින් අපේ උදේනන්ද සර්ට අපේ උදේනන්ද අයියට අපි අවුරුදු 87ක් මේ ආයුෂ උපරිමයෙන් බින්දනය කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලාත් මේ අවස්ථාවේදී අපි ප්‍රාර්ථනා කරනවා. හරි අපි එහෙමනම් අපි සින්දුවකට යමු. උදේනන්ද අයියා මොන වගේ ගීතයක්ද අද ගායනා කරන්න බලාපොරොත්තු වෙන්නේ? තාත්තට ගීතයක් ගායනා කරා. තාත්තට. ඔව් හරි උදේනන්ද අයියා මේ ඒ සංවේදී අවස්ථාවක් ඉඳලා තියෙන හින්දා අපි එහෙනම් උදේනන්ද අයියගෙන් උදේනන්ද අයියගේ වචන වලින් අපි තාත්තට ඒ ගීතේ ගායනා කරමු. මොකද්ද ගීතේ උදේනන්ද අයියා? පියාණනී මා නැවත උපන් අභිවර්ධන බාසුරික සින්දුව. පියාණනී මා නැවත උපන්නොත්. ජනිත් එනම් ඔයාට අවස්ථාව. පියාණනී මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා පියාණනී
මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා ශිල්ප සතරදී සියසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා ශිල්ප සතරදී සියසුන හිඳුවා ඔබට අහිමි ලොව මා රජ කරවා ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ නෑ ඔබ වන් පියවරු හමුවන්නේ පියාණනි මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා හිත මිතුරන් මා හැර ගිය දවසේ ලොවම එරෙහි වී තනි වුණු මොහොතේ හිත මිතුරන් මා හැර ගිය දවසේ ලොවම එරෙහි වී තනි වුණු මොහොතේ ඔබේ පෙළේ නැත දොරගුළු ලන්නේ ඔබේ සෙනේ ගැන නැත වියලෙන්නේ පියාණනි මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා ඔබේම පුතු වේවා ඕ පියාණනි මා නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතු වේවා. ඇත්තටම මේක හොඳ අවස්ථාවක්. ගෙදර ඉඳන් බලන් ඉන්න ඔබ සියලු දෙනාට. ඇත්තටම මේ වගේ ප්‍රාර්ථනා කරන පුතාලා මේ වගේ පුතාලට ප්‍රාර්ථනා කරන වැඩ කරන පියවරු ඉන්න මේ කාලේ ඇත්තටම මෙහෙම ප්‍රාර්ථනා නොකරන අවස්ථාත් තියෙනව නේද උදේනන්දයි? මමත් උදේනන්දයි වගේ ප්‍රාර්ථනා කරන්නේ මගේ තාත්තා දැන් හිටියනම් මගේ අතර හිටියනම් මට තව කරන්න මොකද මට අවුරුදු 18යිනේ තාත්තා නැති වෙනකොට. එතකොට මට තාත්තා වෙනුවෙන් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඒ හින්දා මං හිතන්නේ මගේ ජීවිතේ මං දුක් වෙච්ච වැඩිපුරම අඬපු දවස තමයි මගේ තාත්තා මේ ලෝව හැරලා අපි හැරලා ගිය දවස. ඉතින් ඇත්තටම උදේනන්දයි මේ වගේ ප්‍රාර්ථනා නොකරන දරුවන්ට නොකරන්න හේතුව මොකද්ද වෙලා තියෙන්නේ? දක්කලාවට තාත්තලා දරුවන්ට උගක් ආදරය කරා වුණත් ඇතැම් දරුවන් ඒව කිසි දෙයකට ගණන් ගන්නේ නැහැ. නමුත් තාත්තා ඒකට සැලෙන්නේ නැහැ. දරුවට ඒ දේවල්ම තමයි නැවත නැවතත් කරන්නේ. ඉතින් දරුවන් දැනගත යුතුයි තමුන්ගේ තාත්තට ඇයි අපි මෙහෙම කරන්නේ? ඒ නිසා තාත්තා හොඳට රැක බලාගෙන කටයුතු කරන්න කියන එක තමයි කියන්නේ. මොකද මම ගුරු වෘත්තියේ නියරුනේ මම දන්නේ නැහැ. මගේ තාත්තම දාපු ඇප්ලිකේෂන් එක. උණුහුම මටම දිදී ඊතලේ නිදී නෑ තව දුක් කන්ද නිම්මා තුන් ලෝකය මරකි මහ පිරිතනි සසරෙම අත්මහරියම්මා ආදර මව්වරුනේ මහමායාවරුනේ සුවදයි මව්සෙනේ ජීවිතේ
විහන්දා මෙරි මෙරි ගිනිහංගා කුසයට නින්දා ඉවස ගන්නේ රන් ඉරුසේ නිත් යුග නොම වෙසූ දරු දුක කෑගසා අඳුරේ විරිය දෙයි ආදර මව්වරුනේ මහමායාවරුනේ සුවඳයි මව්සෙනෙහි ජීවිතේ දරින්නරේ දරලරරෝ කරේරරේරා එතුන්දරින්නරේ දරලරරෝ කරේරරේරා උණුම මටම නිදී ඊතලේ නිදී නේ තව දුක් කන්ද නිම්මා තුන් ලෝකයම රැකී මහා පිරිත වෙනි සසරෙම අත්නාරි අම්මා ආදර මව්වරුනේ මහමායාවරුනේ සුවඳයි මව්සිනේ ජීවිතේ. ඔව්. ඇත්තටම තාත්තා අපිත් එක්ක දරුවන් එක්ක රැඳෙන ප්‍රමාණය අඩුයි. අම්මා තමයි මං හිතන්නේ හැමතිස්සෙම හැම මොහොතකම පස්සෙන් ඉන්නේ. ඉතින් ඒ හින්දා අපිට අම්මා කියන වචනය අම්මා කියන චරිතය ජීවිතේට අමතක කරන්න බෑ. ඒ ಗುಣ කදම්බය. ඒක තමයි අසංක ප්‍රියවන්ත මහත්මයාත් කියන්නේ අහස උසට මව් ගුණ ගැව්වා කියලා. ඔව් උදේනන්දයි. දැන් ඇත්තටම ඔයාගේ තව මොන හරි ආසම කරන සින්දුවක් ගායකයෙක් කවුරු හරි ඉන්නවද? එමනම් අපේ ගෙදර ඉන්න බලන් ඉන්න අයට ඒකෙන් පොඩි කොටසක් ගායකයෝ කියලා ගොනම් මම හැම ගායකයකටම ආසයි. ආසයි. නමුත් ඒ ආස ගායකයෝ වුණත් ආස කරන ගීතයක් තියෙනවා. ඒ ගීතෙට මම ටිකක් ආසමනින් කොටසක් ගායනා කරනවා. හරි. මේ ජීවනයේ මුළු සංසාරේ මේ ජීවනයේ මුළු සංසාරේ උදාරයි 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 ආදරේ මහද ගිලෙන්නේ පෙම්සිලිලාරේ මහද ගිලෙන්නේ පෙම්සිලිලාරේ උදාරයි 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 ආදරේ මේ ජීවනයේ. ලස්සනයි. ඉතින් හරි. එහෙමනම් අපි උවිඳු තවත් මොන හරි උවිඳුගේ ලස්සන දැන් උවිඳු දැන් ඇත්තටම අපි අම්මට කිව්වා තාත්තා ගැන කිව්වා. අපි ඇත්තටම උවිඳුයි තාත්තයි මෙතෙන්ට ගේන්න මූලිකම හේතුව තමයි අපේ මේ වැඩසටහනේ ආරමුණ. මේ අර අපි මුලිනුත් සඳහන් කරා මේ තාත්තා කලාවට බරයි, කලාවට කැමති. මම හිතන්නේ පාසලේ අපි දන්න විදියට උත්සවයක් අවස්ථාවකදී හැමතැනකම නැතුවම බැරි චරිතයක් තමයි ගීත ගායනා කළ හැමෝම. ඉතින් මම හිතන්නේ ඒ තාත්තගෙන් එන ආభాෂය තමයි පුතාට මේ ඇවිල්ලා තියෙන්නේ. ලස්සන මිහිරි කටහඬක්, ලස්සන හැකියාවක්, ඒ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. එතකොට වාද්‍යයක් මෙතෙන් දෙකලු ගන්න කැමති මේ දැන් කිව්ව පාසලේ යම් දේවල් වලට ඉදිරිපත් වුණා කියලා. ඔව්. ඒක පාසලේ විශේෂ දෙයක් තියෙනවා. මේ උත්සවයක් තිබුණා. ඒ උත්සව වෙලාවේ අපි කිසියම් දෙයක් කරා තාත්තයි පුතයි දෙන්න. තාත්තයි පුතයි දෙන්න තමයි කරේ. මොකද පුතේ ගීතේ? කැරකෙන රෝදේ ගීතය. මම කියනවා රෝද පුටුවෙන් මගේ පුතා මාව තල්ලු කරන් යනවා. මම හිඟන වේශයක් අරගෙන සූට් ඇඳගෙන තමයි හිටියේ. පුතාටත් මම ඉරිච්චක් ෂර්ට් අඳලා තමයි ඒ වෙලාවේ රංගපෑම කරේ පාසල තුල. පාසලේ ඉතාමත් ජනප්‍රිය වුණ එක. කුටිම කියනවා නම් ගුරුවරු ගුරුවියන් බොහෝ කෙනෙක් ඇඬුවා ඒක බලලා.
ඒක දිහා බලලා ඇඬුවා. අදත් ඒක දැනටත් කියන ගුරුවරු හරිම ලස්සන දෙයක් වා කරා. කැරකෙන රෝදේ පුංචි කරත්. ඉඳගෙන මම ඉන්නේ. පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ. මම හැම අවුරුද්දකම ඒ වගේ දෙයක් කරනවා. ඒ කියන්නේ ගුරු දිනේ. ලෝක ගුරු දිනේ හැම අවුරුද්දකම තියෙනවා. ඒ තියෙන හැම අවස්ථාවකම මම කිසියම් හෝ දෙයක් රඟපෑමක් කරමින් තමයි යන්නේ. එදා දවසේ මම පුතත් එක්ක තමයි මට ඒ රඟපෑම කරන්න හිතුනේ. තාත්තා මෙච්චර දුරක් දැන් පුතා තල්ලු කරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් ඒ තාත්තගේ ආభాෂයෙන් පුතාගේ ඉදිරි ගමන යන ගමන් උවිඳුට අර උවිඳු රඟපෑවා වගේ උවිඳුට සිද්ධ වෙනවා තාත්තව ඉදිරියට තල්ලු කරගෙන යන්න. උවිඳු දැන් ඒක උවිඳුට ඇවිල්ලා තියෙනවා තාත්තගේ ආభాෂ. උවිඳු පොඩි කාලේ කොච්චර කාලයක් වෙනවද දැන් මේ ගීත ගායනයේට පොඩි කාලේ ඉඳලම පාසල් ජීවිතේ පොඩි කාලේ ඉඳලම මෙහෙම මේක තාත්තට මතක සාමාන්‍යයෙන් උදේනන්දයියට කොයි කාලේ වගේද පුතා මේ ගායන ශාස්ත්‍රයට මේ ගීත ගායනා කරන්න හැකියාවක් තියෙනවා කියලා පොඩි කාලේ උදේනන්දයි හඳුනාගත්තද? ඔව් පුතා කාලේ මම හඳුනාගත්තා. කොයි කාලේ වගේද සාමාන්‍යයෙන්? 5 වසරේ ඉඳන්ම වගේ ගීත ගායනා කරා. එතකොට දැන් උදේනන්දයි කිව්ව උදේනන්දයට තව පුතෙක් ඉන්නවා කියලා. ළමයි කී දෙනෙක් ඉන්නවද? දෙන්නයි ලොකු පුතයි පොඩි පුතයි. ලොකු පුතයි පොඩි පුතයි. එතකොට ලොකු පුතත් ගීත ගායනයට ගීත ගායනා කරනවා. මෙයා වගේ මේ ඉදිරියට ඇවිල්ලා එහෙම කරන්නේ හදිසි පාටි වලට ගියාම ගායනා කරනවා. එතකොට පොඩි පුතා තමයි ඔයාගේ ඒ කුසලතාවයේ ඉස්සරහටම අරන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට 5 වසරේදී තමයි දැනගත්තේ පුතාට ගීත ගායනා කරන්න පුළුවන්. එතකොට ඔයා එතනින් එහාට මෙයාට මේකට මම පාසල තුලත් දැම්මා එයා අකමැත්තෙන් මම ඉදිරියට ගෙනලා දැම්මා. ඒ කියන්නේ ඔය පාසලේ රැස්වීම වල සින්දු කියන්නේ ඉදිරියට දැම්මා. ඔව්. එතකොට දැන් උවිඳු දැන් තාත්තා මෙහෙම මේකට යොමු කරනකොට උවිඳු ඇත්තටම ආසාවෙන්ද මේකට පෙළඹුණේ නැත්නම් තාත්තා මේ කරන දේ ගැන උවිඳුට හරි වදයක් මේක කරදරයක් මට බෑ සින්දු කියන්න මේ ඉස්කෝලේ මේ එහෙම මොකක් හරි හැඟීමක් ආවද උවිඳුට? එහෙම ඇති වෙච්ච අවස්ථා තියෙනවද? තාත්තා මේ කරන දේ වදයක් කරදරයක් කියලා? ගෙදරilla ගාවි කියන බයට කිව්වා. ගෙදර එයාගේ කැමැත්තක් තිබුණේ නැහැ ඇත්තටම. එයාගේ සබකෝලේ ඔක්කොම නැති වුණා. ඒ නැති වෙලා තමයි ඊට පස්සේ කෙලින් බය නැතුවම හැම අවස්ථාවකම වේදිකාවේ ළමා දින දවසේට මෙයාගේ ගීතයක් අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට දැන් උවිඳු කලින් ගීත ගායනා කරේ තාත්තා ගෙදර ඇවිල්ලා ගහයි කියන බයට. ඊට පස්සේ ළමා දිනේ මම දන්නේ නැහැ එයා ගීත ගායනා කරනවා. පාසල තුල. එතකොට දැන් මොකද්ද දැන් උවිඳුට හිතෙන්නේ? දැන් ඔන්න හොඳම පණිවිඩයක් තමයි දැන් එන්නේ. දැන් එදා උවිඳු තල්ලු කරේ තාත්තගේ ආසාවට, තාත්තගේ උවමනාවට. හැබැයි තාත්තා හඳුනගත්තා. තාත්තා බලෙන් තල්ලු කරේ නෑ. තාත්තා අධ්‍යාපනයේ මේ ශාස්ත්‍රයෙන් යන්න පුතේ. දැන් තාත්තා ව්‍යාපාර අධ්‍යයනයේට මේ පැත්තට මේ කටයුතු ගෙන්නුවට ගුරුවරයෙක් වුණාට තාත්තා හඳුනගත්තා මගේ පුතා අධ්‍යාපනයට වගේ මේ පැත්තට දක්ෂයි. පුතාගේ දක්ෂතාවයට තාත්තා දුන්නා. පුෂ් එක තල්ලුව දුන්නා. දැන් මොකද්ද දැන් උවිඳු දැන් ඉන්න තැනත් එක්ක මොකද්ද තාත්තා එදාගේ කරපු දේ ගැන හිතෙන්නේ? එහෙම ඉතින් මම අකමැත්තෙන්ම ඉස්සරහට දාපු හින්දා තමයි අද මෙහෙම බය නැතුව සින්දුවක් කියන්න පුළුවන් කමක් තියෙන්නේ. කියන්නේ දැන් උවිඳුගේ ආසාවක් තියෙනවද ඉස්සරහට සංගීතය හදාarලා තව දුරටත් තමන්ගේ දක්ෂතාවය ප්‍රගුණ කරලා ඉස්සරහට යන්න එහෙම හැකිය ආසාවක් තියෙනවද? ඔව් දැන් මම ගිටාර් එක ගත්තා. ගිටාර් එක පුරුදු වෙන ගමන් සංගීතයෙන් අනිවාර්යයෙන්ම ඉස්සරහට යනවා. දැනට ගිටාර් උවිඳුට මොන වගේ සින්දු වලට ප්ලේ කරන්න පුළුවන්ද ගිටාර් එක? දැන් එහෙම ප්‍රැක්ටිස් කරපු සින්දු තියෙනවද? එකක් වගේ තමයි ඉතින් දැනට ගහන්න පුළුවන්. ඉතින් ඒ සින්දු පුළුවන් ද අපේ මේ බලන් ඉන්න අයට? මම ඒ සින්දුවත් කිව්වා මෙතන. කමක් නැහැ. ඒකේ කොටසක් උවිඳු මේ ගිටාර් එක ප්ලේ කරන ගමන් කියන්නේ. කන්ද පාමුල සොහොන හුරුනේ දන්නවා මයි පුතේ මගේ තනියට තවත් අය ඇති අඳුර ගන්නම් හිට දේ
පලයන් මගේ ජනගමන් මේ බේත් තුන්දුව අරම් පලයන් හරි. අපි ස්තුතිවන්ත වෙනවා විඳුට. ඇත්තටම අපේ ඉල්ලීමට ගරු කරලා ඒ කොටසක් ගායනා කිරීම සම්බන්ධයෙන්. හරි. විඳු දැන් ඔයා දැන් මේ ගීත ගායනා කිරීමේදී ඉස්කෝලේ මොකද්ද ඔයාලට ලැබෙන ප්‍රතිචාරය සහ සහයෝගය? පාසල් ආචාර්ය මණ්ඩලයෙන් ගුරුවරුන්ගේ එහෙම මොකක් හරි වාගේ මේ දේ ඉස්සරහට ගෙනියන්න මොකක් හරි සහයෝගයක් ලැබෙනවද? මොකක් හරි සංගීතයක් තියනයි කියලා ඉතින් කිව්වොත් ඉතින් අනිවාර්යෙන් ඉතින් කතා කරනවා. දැන් ඒටත් මේ බෑන්ඩ් එකට එන්නේ කියලා දැන් මේ කතා ඉස්කෝලේ බෑන්ඩ් එකක් තියනවද? බෑන්ඩ් එකක් කියන්නේ අපි අර ට්‍රම්පට් සයිඩ් ඩ්‍රම් වලින් ගන්න බෑන්ඩ් එක තියෙනවා. මේ ওই බෑන්ඩ් එක තියෙනවා. තියෙනවා. ඒ බෑන්ඩ් එකේ ට්‍රම්පට් එක ගන්න දැන් මේකට කතා කරනවා. කතා කරනවා. හරි. එතකොට දැන් දැනට මේ දැන් යන සින්දු තියෙනවනේ දැන් අලුත් ලේටස්ට් ඒවා. දැන් ඒවයි අතරින් අලුත් ගායකයෝන්ගේ මොන හරි සින්දු වලට දැන් උවින්දුගේ මොන හරි ආසාවක් තියෙනවද? ඒ සම්බන්ධයෙන් ගායනා කරන මොකක් හරි දක්ෂතාවයක් තියෙනවද? දමිත් සංගයේ සින්දුවක් තියෙනවා පමා වෙලා මුණ ගැහුන නිසා. හරි. සින්දුව. හරි. එහෙනම් අපි ඒකත් චුට්ටක් අහලා බලමු. පමා වෙලා මුණ ගැහුණු නිසා දරා ගන්න බැරි කඳුළුනා මගේ හිතත් මට අයිමි වෙලා ඔයා මගේ පණ වෙලා නිසා
හරි. එහෙමනම් අපි හෝරාවකට වැඩි කාලයක් අපිත් එක්ක අද ඉමරිද්ම රාත්‍රියත් එක්ක අද සම්බන්ධ වුණා. පිය පුතු දෙදෙනෙක් අපේ උදේනන්ද ත්‍රිකුණාමලයේ සිංහල මධ්‍ය මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කරා. ඒ වගේම විශාල සේවයක් මේ ත්‍රිකුණාමල දුවදරුවන් වශයෙන් ඉෂ්ට කරා. ඉතින් අද මැදිරියට අපි කැඳෙව්වා උදේනන්ද මහත්මයාත් එතුමාගේ පුතත්. අපි ඇත්තටම ඒ දෙපළට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපේ ආරාධනාව පිළිගෙන අපිත් එක්ක ඇවිල්ලා මේ වගේ මේ තාත්තා කෙනෙක්ගේ සහ පුතෙක්ගේ තියෙන සංවේදී අවස්ථාවක් මේ සියලුම දෙනාත් එක්ක බෙදා හදා ගන්න සහයෝගය දීමේ ඉදිරියේදී තවත් දවසක අපි හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. අපි ඔබ දෙපළට ඉමරිද්ම රාත්‍රිය තුලින් මේ වැඩසටහන මේ අවස්ථාවට සහභාගී වීම වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. උදේනන්දයි බොහොමත්ම ස්තුතියි. ඒ වගේම පුතාටත් ස්තුතිවන්ත වෙනවා. උවින්දු ඔයාගේ සීලුම අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ දක්ෂතා තව තවත් වැඩි දියුණු වෙන්න කියලාත් වැඩි දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලාත් අපි ඉමරිද්ම රාත්‍රිය තුලින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම අපිත් එක්ක නිරන්තරයෙන් මේ වැඩසටහන වලට සම්බන්ධ වෙලා අපිට සංගීතයේ විශාල මං හිතන්නේ සංගීතයේ ඒ කියන්නේ විශාල දක්ෂතාවයක් තියෙනවා. එක භාණ්ඩයක් එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරක් නෙවෙයි හැම පැත්තටම දක්ෂතාවය තියෙන අපිත් එක්ක මේ සම්බන්ධ වෙන අපේ ජනිත් නදුෂාන්ටත් අපි ඉමරිද්ම රාත්‍රියත් එක්ක අපිට එක්වීම වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා ජනිත්. එහෙමනම් ඉදිරියේදී ලබන සතියේ අපි ඉමරිද්ම රාත්‍රියත් එක්ක තවත් සුවිශේෂී වැඩසටහනක් එක්ක එකතු වෙන බලාපොරොත්තු වෙන අප ඔබට සමු දෙනවා. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. Yeah.